බුද්ධත්වයේ ලබන්නට මේ කුසල කර්මය පාරමිතාවක් වෙත්වා. මහරහත් භාවයේ ලබන්නට මේ කුසල කර්මය පාරමිතාවක් වෙත්වා. රහත් භාවයේ ලබන්නට මේ කුසල කර්මය පාරමිතාවක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කළොත් පිළිගන්නේ ඔබේ සිතේ අකුසල යටපත් වෙමින් කුසල ශක්තිය ටිකෙන් ටික වැඩෙනවා. පදංග එක නිෂ්ක්‍රමයක් බවට පත් වෙනවා. සමුච්ඡේද කියලා කියන්නේ නිවනයි සංසීම. මානසික සෝය ඇති කරගන්නට සසර ගමන යහපත් කරගන්නට පාරමී ජීවිතයකට මඟ සකස් කරගන්නට